සිහින සීනලගේ ගෙදර සාලේ පුටුවක තරු වාඩි වෙලා හිටියා. සීනගේ අම්මා එතනට ආවා. දුව ආන්ටි කොහොමද මේ හිතට ඇල්ලුවානේ? ඔව් ආන්ටි මේ හරියම නිස්කලංකයි. ඔයාට හොඳට පාඩම් කරන්න පුළුවන් මෙහි. මේ යන්කෝ දුව මං ඔයාගේ රූම් එක පෙන්නන්න. හරි ආන්ටි. සීනගේ අම්මා උඩ තට්ටුවට යන පඩිපෙළ නැගලා තරුට වෙන් කරපු රූම් එක ළඟට ගියා. කාමරේ ලස්සන රෝස පාට බඩු වලින් පිළිවෙලකට අස් කරලා තිබුණා. මෙන්න මේක තමයි දුවගේ කාමරේ. ෂා ආන්ටි මේක නම් හරිම ලස්සනයි. thank you very much. මම වෙනුවෙන් මේ තරම් දෙයක් කළාට. මේක සුළු දෙයක් දරුවෝ. දුවට ඉගෙන ගන්න පහසුම විදිහට මේ රූම් එක අරේන්ජ් කරගන්න. හරි ආන්ටි. මේ තව දෙයක්. දුව අර ගාඩන් එකට තියෙන ලොකු දොර ඒක වහලම තියන්න හොඳේ. මේ මං එහෙම කිව්වේ ඔයාගේ පරිස්සමට. හරි ආන්ටි. මේ මම එහෙමම කරන්නම්කෝ. ඊට අමතරව දුව ආස ඕනම දෙයක් තියෙනවා නම් හදවගෙන කන්න. මොකද මෙහි ඉන්න අය දන්නේ නැහැනේ ඔයා ආස දේවල්. තේරුණානේ නේද? ඔයාගේ ගේ වගේම ඉන්න ඕනේ. එහෙනම් මං යනවා. හරි ආන්ටි. हम भी हैं वही फिर ये क्यों अब लगती है नहीं क्या हुआ गलत और क्या सही दोनों साथ हैं सच तो है यही. සීනගේ අම්මා කාමරෙන් එළියට ගියාට පස්සේ තරු ඇඳ උඩින් වාඩි වුණා. අම්මෝ ලස්සන රූම් එකක්. වව් නියමයි. පාඩම් කරන්න නම් නෙවෙයි නිදා ගන්න නම් හොඳයි. කවුද දන්නේ තවත් මෙහි ඉන්නේ? අපේ අම්මගෙන් වැඩි විස්තරයක් අහගන්නත් බැරි වුණානේ. සිහින සිහින ෂෙහන් ස්කූල් එකේ ක්ලාස් රූම් එකේ ඉඳගෙන හිටියා. ඈතින් විනයබාර සර් එනවා ෂෙහන් දැක්කා. අන්න කාක්ක එනවා. කෝ මලා මේ අද නම් කන්නේ වෙනවා. ඔන්න උඹ බලාගනින් කොල්ලෝ ඈ. මේ චකෝ මාව විමිසරේ අංගපන්. මේ කොහේ අංගන්නද මම උඹව ගිලින්නද? තමයි දැන් කියනවා බලන්න ඊයේ වේලාසනින් පැනපුන් කවුද කියලා. අපි නෙමෙයි සර් මේ මම මේ ආවේ CCTV චෙක් කරලා. මට කොලේ වහලා මාව වැරදි මිනිහා කරගන්න හදන්න එපා. ඇයි සර් කවුද පැනපුන්? ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා. නැත්තම් දඬුවම සැරවෙයි පුතෝ. ෂෙහන් හොඳට වටපිට බලලා යාළුවාගේ කනට කිට්ටු වුණා. මොකෝ කරන්නේ? නැගිටමුද? මොනා කරන්නද බං? නැගිටමු. ෂෙහන් යාළුවත් එක්ක නැගිට්ටා. අනිත් යාළුවෝ ටික ෂෙහන්ටයි යාගේ යාළුවටයි hina වුණා. උඹද? අද අඬන්නේ නැතුව ඉස්සරහට වරෙන් ඔය යාළුවොත් එක්ක. අනේ සර් සෝරි සර්. හරි. දැන් කියනවා බලන්න මොකක්ද ඉස්කෝලෙන් පයින්න හේතුව? මුංගේ ආච්චිලා ඉදලා ගියා. ඇත්තට? හරි.
දැන් කියාල්ලා බලන්න මොනවද දෙන්නත් එක ආච්චිට අරන් ගියේ කියලා. අපි සර් මේ වානකට බොරු කියවන්න පටන් ගන්න එපා හරිද? බලන් ඉඳපල්ලා මම දැන් කරන දේ. දෙන්නම අඬන්න ලෑස්තිලා ඉඳපල්ලා. බලව ගන්න. බලන්න. සිහිනගේ අම්මා සිහිනගේ රූම් එකට ගියා. සිහින එවෙද්ද හිටියේ රූම් එක ඇතුලේ. පුතා ඔන්න අද ඉඳලා අපේ ගෙදර නවතින්න නංගි කෙනෙක් ආවා. ඒ නංගි එක්සෑම් ඉවර වෙනකම්ම මෙහි ඉන්නවා. මේ ඔයාගෙන් ඒ නංගි එක්ක ටිකක් කතා කරන්න. හොඳ පුතේ? මේ තව දෙයක්. යන තැනක කෑම කාලා යන්න පුතේ. හොඳේ? තරුගේ රූම් එකේ දොරට කවුරු හරි තට්ටු කරා. දොර ඇරලා තියෙන්නේ. මිස් මම සර්වන්ට් ගර්ල් බිස්කට් ටිකක් එක බේම එකක් ට්‍රේ එකක තියලා තරුගේ රූම් එකට අරගෙන ආවා. මිස් මේක ගන්න. මට මිස් කියන්න එපා අක්කේ. මට එක්ක නංගි කියන්න එහෙම නැත්නම් තරු කියන්න. මං එහෙම කරන්නේ කොහොමද මිස්? මැඩම්ට අහුනොත් මම ඉවරයි. ඇයි? ආන්ටි සරයිද? නෑ එහෙමම නැහැ. තව කවුද අක්කේ මෙහෙ ඉන්නේ? මෙහෙ පුංචි මහත්තයා ඉන්නවා. තව පුංචි මහත්තයාගේ හොඳම යාළුවා. එයාත් ඉන්නේ වැඩිපුරම මෙහෙ තමයි. ඇත්තද? මේ එයාලා වසයිද? අපෝ නෑ. මේ මිසතේ දාලා තියෙන බැංගල් එක හරි ලස්සනයි. ඉස්සර මමත් මේව දැම්මා. අනේ අක්ක මේකට ආසද? ගන්න මේක ගන්න. මේක අක්කට ලස්සනට තියෙයි. අනේ ඇයි මට දෙන්නේ? මං කිව්වේ ලස්සනයි කියලානේ. කමක් නෑ. මං සතුටින් දෙන්නේ. ගන්නකෝ. සිහින සිහින මන්දාකිනිගේ ෆෝන් එකට මෙසේජ් එකක් ආවා. සිහිනගෙන් මට නිතරම ඔයාව මතක් වෙනවා. ही न जाने कैसे जिएगा हो के ये तुमसे जुदा. ඔයා මට කොච්චර නපුරු වුණත් මන් දන්නවා ඔයා මට ආදරේ. මාව අමතක කරනවා නම් ඔයාට හුස්ම ගන්න එක පවා අමතක කරන්න වේවි. සිහින අනේ දෙවියනේ මගේ සිහින. ඔයා මේක ටයිප් කරේ කොච්චර දුකක් හිතේ තියාගෙනද කියලා මට හිතා ගන්න පුළුවන්. මට සමා වෙන්න මගේ රත්තරන්.
ඔයාගේ ළඟින් ඉන්න බැරි වුණාට මගේ ආදරේ ඔයා ළඟ සිහින. ගන්න මට දහසක් දී ඇත මතු දවසක ඔබ මාතනිවි. හැමදාමත් මගේ හිතේ ඔයා ඉඳීවි. කිරිල්ලියක ලෙස ඉගිලෙන්නට සිතේ අත්තටු නැතද ලැබී. මනම් නොවී මට ඔබ හමුවන්නට ඇතින් නිදහිනෙහෙනු මෙනවි. මන්දාකිණගේ රූම් එකේ දොරට කවුරු හරි තට්ටු කරා. Come in. දුව සැන්ඩ්‍රා ආන්ටි. ඔන්න දුව ආවේ නැති නිසා මං දුවව බලන්න ආවා. මම මේ දවස්වල මන් දන්නවා දුව. මට හැම දෙයක්ම ප්‍රියන්ත කිව්වා. ජීවිතේට ප්‍රශ්න එනවා දුව. එහෙම තමයි. මාත් දුවත් එක්ක ඉන්නවා. මට ටිකක් තනියෙන් ඉන්න ඕනේ. ආන්ටි දැන් යන්න. සිහින සිහින තරු ලස්සන ගවුමක් ඇඳගෙන කාමරෙන් එළියට ආවා. තරු ක්ලාස් යන බෑග් එකක් අරගෙනමයි පල්ලෙහාට ආවේ. අපරාධේ. මට අදත් අයියව බලා ගන්න බැරි වුණානේ. දුව මම මේ ක්ලාස් යන්න කියලා ආන්ටි. ඔයා කෑම කෑවද? ඔව් ආන්ටි. හරිම ලස්සනයි දුවගේ ගවුම. Thank you ආන්ටි. මම මේ ක්ලාස් යන්න ලෑස්ති වුණේ. ඉන්න මන් ඩ්‍රයිවර්ට කියන්න. එපා ආන්ටි. ඇයි? තව වෙලාව තියෙනවද ක්ලාස් එකට? නෑ නෑ මට බස් එක යන්න පුළුවන්. අපෝ බෑ. ඉන්නකෝ මන් ඩ්‍රයිවර්ට කියන්න. නෑ නෑ ඕනේ ආන්ටි. මේ මන් නිසා මේ දුව මං වැඩ කරන පිළිවෙලක් තියෙනවා. අනිත් එක තමයි දුවගේ තාත්තා ඔයාව මෙහෙ නැවැත්තුවේ ලොකු වගකීමක් මට පවරලා. මට ඉතින් දුවලා නැති වුණාට මං දන්නවනේ දුවෙක්ගේ වගකීම්. ඔයා මගේ ගෙදර ඉන්නකම්ම මගේ පිළිවෙලට ඉන්න ඕනේ. තේරුණානේ? තරුගේ ඇස්වල කඳුළු පිරුණා. ආන්ටි අනේ දුව මේ මොකද ඔය ඇස්වල කඳුළු මං ඔයාට සැර කළා නෙවෙයිනේ. අනේ මේ මං කිව්වේ ඔයා මෙහෙ ඉන්න ඕන පිළිවෙල ගැනයි. මං ආදරේටනේ කිව්වේ. හරි නේද? හරි ආන්ටි. කවිරු කාන්න බලන්න හොස්පිටල් එකට ගියා. ඒත් ඇඳේ කාන් හිටියේ නැහැ. කෝබුලේමු මේක නෑනේ. ලොක්කා අලේලා අලේලා කාන් නොන්ඩි ගගහා ඇඳ ළඟට ආවා. අයියෝ යකෝ කොහෙද බං ඇවිදින්නේ? ඔය විස බීජයයි. මම මේ කියා බොම්බට ගියාද? ඇඟේම මේ ගිල හොදගනි මගුලක් පෙළවා කතා කරනවා ලොක්කා මෙතැන්ට ඇවිල්ලා කතා නොකර මාව ඒක පලයකො ගෙදර මේ මංබෝ කොහෙ එකයි යන්නද බං? මගුල කතා නොකර ඉඳපන්. මේ බාර දීපු account number එකට මං සල්ලි දැම්මා. පින් ලොක්කා හරි
ආන්ටි නම් හරිම හොඳයි වගේ. ඒ ටිකක් සැරයි. මං හිතන්නේ ඒ ආන්ටිට ඉන්නේ පුතෙක්නේ. ඒ නිසා වෙන්නේ නැතේ. සචිට කෝල් කරලා හැමදේම කියන්න ඕනේ. ඇතුලේ හදවත පතුලේ මම ආදර කවියක් ලිව්වා. කොපුලේ ඔබ තැවරු හිනාවක නොතිබූ රහසක් තිබුණා. මගදී යන විටදී හමු වීනා. කියනවද මට නුඹ මගේ කියලා. මං ආදරේ කරා. මං ඒ ආදරේ හින්දා අද විඳවනවා. ඒත් ඔයා නිසා. හැබැයි සිහින මට මගේ අම්මාව නැති කරපු කෙනාගෙන් පලිගන්න ඕනේ. ඒ ඔයාගේ තාත්තා. මට ප්‍රශ්නේ ඔයා හැම තැනදීම ඉස්සරහට එනවා. මට සමා වෙන්න සිහින. මට සමා වෙන්න. මට නිදී යන්න නොහැකි මේ බැඳීම හිතට බරකි. ළඟ තබා ගන්න නොහැකි. ළඟ තබා ගන්න නොහැකි. ඔබේ සිනහා හිතට දුකකි. අද යන්න ඕනේ සිහිනදයි ගෙදර. මොනව හරි කරලා අර කෙල්ලව එලවලා දාන්න ඕනේ. කොහොමටත් වැඩි දවසක් ඔය කෙල්ලට ඉන්න දෙන්න නරකයි. ඒක ලස්සනයිද දන්නේ. ළඟ තබා ගන්න නොහැකි. ළඟ තබා ගන්න නොහැකි. ඔබේ සිනහා හිතට දුකකි. සිහින සිහින ගයන් කැම්පස් එකේ කැන්ටින් එක ඇතුලේ වාඩි වුණා. ඒ අතරේ ගයන්ට කෝල් එකක් ආවා. නටාෂා කතා කරන්නේ මොකද? බලමු. හලෝ නටාෂා. ගයන් නටාෂා කියන්න. ඔයා කොහෙද ඉන්නේ? කැම්පස් එකට ආවා. අයි කෝල් කරේ. නෑ මේ මන් දෙයක් දැනගන්න කතා කරේ. මොකද්ද? අර සිහිනලයි ගෙදරට එනවා කියපු ගර්ල්. එයා ආවද? මන් දන්නේ නැහනේ. ඒකත් එහෙමද? හරි. එහෙනම් මම්ම බලා ගන්න. ඔන්නවා කිව්වා මට උදව් කරනවා කියලා. මට ඒ ගර්ල්ව ඉක්මනට පන්න ගන්න ඕනේ. අයියෝට සැකද? බයයිද? විකාර. මම්ම ගිහින් බලා ගන්නම්කෝ. සචි කැෆේ එකේ ටේබල් එකක් ළඟ වාඩි වෙලා තරු වෙනකන් බලාගෙන හිටියා. ඒ අතර සිහින කැෆේ එක ඇතුළට ආවා. හෙලෝ කොහමද? ඉන්නවා අයියා? කෝ යාළුවා? මේ එයා එනකන් තමයි මාත් ඉන්නේ. දෙන්නම එකම ස්කූල් නේද? ඉතින් කොහමද යාළුවා මිස්සුනේ? මේ එයාද ස්කූල් ආවේ නෑ ඒකයි. ඒකත් එහෙම. අර එන්නේ තරු. जरा देर में ये क्या हो गया नजर मिलते ही कहाँ खो गया जरा देर में ये क्या हो गया नजर मिलते ही कहाँ खो गया भीड़
यहाँ सीन सीन ප්‍රියන්තයි සෙන්රයි හොටෙල් එකේ කතා කර කර හිටියේ. මිසිස් ලක්ෂ්මන් මාව හම්බුණා. ඇත්තද? අපේ ගෙදර ආවා. ප්‍රශ්නේ තරම්ම දුර දෙක ගින්ද? හොඳ වැඩේ ඕකුන්ට. සෙන්රට මාර තරහක් නේ තියෙන්නේ. නැතුව ප්‍රියන්ත සිහිනාව මට ඕඩස් දෙන්න. ඒවා කොහෙද මාත් එක්ක. හරි. හැම දෙයක් ගැනම ගානට හැගාගෙන ඉන්න. කපන්න පුළුවන් හැම තැනකින්ම මිනිහව කපලා දාන්න ඕනේ සෙන්රා. හරි. මට පුළුවන් හැමදේම මම කරනවා. ඔය අම්මලා පුතාලා පාට බස්ලා තමයි මම. නෑ. සෙන්රා අපි කට ඉස්සර කරගන්න ඕනේ. මං දුව එකත් කතා කරා. එයා ඉන්නේ තාම ගොඩාක් දුකේ. තරුවරිත් සීන ළඟින් වාඩි වුණා. ඉතින් කොහොමද? කොහොමද තරු? අද බෝඩි මෙහෙම කොහමද? හොඳයි අනේ. මේ කොල්ලෙක් එහෙම නැද්ද? ඉන්නවා. නෑ. ලස්සනයිද? තාම දැක්කේ නෑ. ආපු ගමන් දාගත්තනේ කඩේ. ඒක නෙමෙයි. දෙන්න මොනවද කන්නේ? මේ මට නම් හොඳටම බඩකිනි හොඳ? මම නම් හොඳට කාලා ආවේ. අනගේ සල්ලි. පමණරි අරගෙන එන්නකෝ. සිහින සචී ගියාට පස්සේ වචනයක්වත් කතා නොකර තරු දිහා බලාගෙන හිටියා. අයියා මේ ඔයාගේ ප්‍රශ්න විසඳුණාද? ඒවා කවදාවත් විසඳන ප්‍රශ්න නෙවෙයි නංගි. එහෙමද? නංගි ඔයාගේ කොණ්ඩේ මොනවද තියෙනවා? ආයිනක මයින් කරා. සිහින තරුගේ කොණ්ඩේ තිබුණ කොල කෑල්ලක් අයින් කරා. ඒ වෙලාවෙම එතනට නටාෂා ආවා. සිහින? सीन නටාෂා විදුලි වේගෙන් තරු හිටපු තැනට ආවා. නටාෂා හිටියේ හරිම තරහින්. ඔයා නම් හැදෙන්නෙම නෑනේ. මන්ද? ඔව් ඔයා තමයි. ඔයා සිහිනකින් ඈත් වෙලා ඉන්න හරි? අනේ ඇයි? ඇයි? අනේ මන්දා. මං ඔයාට කියලා තියෙන්නේ. ආයෙත් මට කියන්න තියන්න එපා හරි? සිහින? ඔයා මොකටද මෙයාගේ කොණ්ඩේ අල්ලන්නේ? එයා ඇල්ලුවේ මගේ කොණ්ඩේනේ. ඔයාට මොකටද? හොඳ වැඩි නටාෂට. අහිංසකකමට හිටියට මේ කෙල්ලත් නටාෂගෙන් ගේමම නිල්ලන්නේ. හොඳ වැඩේ. මන්දා කෙනෙක්ගේ අහිංසකකමින් හැමදාම නටාෂා හිතු ප්‍රයෝජන ගත්තා. තව ටිකක් තරහ උස්සන්න ඕන නටාෂා. මේ අතර සචී කැම ටික ට්‍රේ එකක තියාගෙන ටේබල් එක ළඟට ආවා. කෑමත් ඕඩර් කරලා. නැතු ඉතින් මෙතන සෙල්ෆ් සර්විස් කියලා ගහලා තියෙන්නේ. දැක්කේ නැද්ද ඔයා? මේ
ඔයාගේ කට ටිකක් වැඩි හොඳද? මගේ මොකද මේ ආය? අපි යමු නංගිලා. නටාෂා ඔයා අපි ඕඩර් කරපුවා කාලා හිමිහිට යන්න. නංගි අපි යනකම් කාකිදි මොන හරි කමු. මං ඔයාලව ක්ලාස් එක ළඟින් දාන්න. සිහින ඔයා මාව ජෝක් එකකට ගත්තද? ඇයි මේගොල්ලන්ට වෙනද ක්ලාස් යන විදිහට යන්න බැරිද? මොකක්ද අද තියෙන විශේෂය? හරි නංගිලා ඔයාලා කාලා ක්ලාස් එකට යන්න. නටාෂා අපි යමු. මොකක්ද තරු ඒ උනේ? මේ ඒ ගර්ල්ට ටිකක් පිස්සු වගේනේ. සිහින සිහින ඇසුවේද කවුරුන් හෝබෙන් හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක් ඇසුවේද කවුරුන් හෝබෙන් හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක්. මන්දාකිනි කොච්චර නපුරු වෙන්න හැදුවත් සීනගේ කඳුළු ඉස්සරහා මන්දාකිනිගේ හිත ඕලන්න බැරි තරම් දුකකින් පිරෙනවා. සතුටේ උපත කඳුලයි සදා හද වේදනා දෝතින් දරා. සතුටේ උපත කඳුලයි සදා හද වේදනා දෝතින් දරා. පවනේ සිසිල සුවඳයි හදේ පෙම් ප්‍රාර්ථනා දිවුරාගෙන ඇසුවේද කවුරුන් ඔබෙන් හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක්. තමන් පන වගේ ආදරය කරන කෙනාගේ කඳුළු දකින්න කොයි ආදරවන්තයද කොයි ආදරවන්තියද කැමති. තමන්ගේ ආදරයට මේ ලෝකෙ තියෙන හැම සැප සම්පතක්ම දීලා ඒ ආදරේ රැකගන්නයි හැම කෙනාම උත්සාහ කරන්නේ. පිපිමල් මතින් පියමන් කළොත් දිනුවේද කිසිදා ප්‍රේමයක්. පිපිමල් මතින් පියමන් කළොත් දිනුවේද කිසිදා ප්‍රේමයෙන්. විඳි වේදනා සතුටින් දරා පැරදී ගියේ කවුදෝයින්. ඇසුවේද කවුරුන් ඔබෙන් හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක්. සීනටත් මන්දාකිනිටත් ඒ දෙන්නගේ ආදරේ ඒ වගේම රැකගන්න පුළුවන් වෙයිද? අපි බලමු. කසුන් විධාන පදිරණතින් ලියවෙන සීන මන්දාකිනි ආදරෙත් තරම් හෙටත් මම එනවා. මම ඔයාගේ මාෂා. සිහින